සියලු දෙනාට සුබම සුබ දිනයක් වේවා කියලා ඉදමත් ආදරයෙන් ඕන වෙනද වගේම අදත් මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් පොසොන් පොහොයත් ළඟ එනවා. ඒ වගේම තමයි මේ දිනවල විශේෂයෙන්ම ආයෙත් COVID-19 වෛරසය පැතිරිලා යන්නට පටන් අරගෙන තියෙනවා. ඊට අමතරව වෙනත් බෝ වෙන ලෙඩ රෝග විශාල ප්‍රමාණයක් රට තුල මේ වන විටත් බෝ වෙන පටන් අරගෙනයි තියෙන්නේ. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ ලෙඩ රෝග වලින් දුරස් වෙන්න, ඈත් වෙන්න, පවුලේ අය ආරක්ෂා කරගන්න, නිවස ආරක්ෂා කරගන්න, ව්‍යාපාරික ස්ථානයට නිතරම පුද්ගලයන් යන වෙනවා. ඉතින් කොහොමද ව්‍යාපාරික ස්ථානයේ ඉන්න අයව නිරෝගීව තියාගන්න කියලා තමයි අපි අද කෙම් ක්‍රමයකින් කතා කරන්නේ. වැඩි කල නොයවා අපි බලමු. හැමදාමත් මගේ වීඩියෝ බලන ඔයගොල්ලෝ දන්නවා පොඩි දේවල් වලින් තමයි මේ කෙම් ක්‍රමات හදා බලන්නේ. ඉතින් ඒ වගේ තවත් නිවසේ මුළු තැන් ගේන් හොයාගන්න පුළුවන් කිහිප වර්ගයකින් තමයි මේ කෙම් ක්‍රමය අපි අද කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. බැලුමට ඔයගොල්ලන්ට පේනවා අපිට අද අවශ්‍ය වෙලා තියෙන මේ කෙම් ක්‍රමය කරන්න කරාබුනැටි, එනසල්, කොත්තමල්ලි, උළුහාල් සහ මෙන්න මේ වගේ කුරුඳු කොළ කිහිපයක්. මේකට අමු කුරුඳු කොළ ගන්න කුරුඳු කොළ කිහිපයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඊටත් අමතරව මෙන්න මේ වගේ කපුරෙදි කෑල්ලක් අර ගොඩාක් ඝන නැති ඉතා ඝන අඩු කපුරෙදි කෑල්ලකුත් මේ සඳහා භාවිතා කරන්න ඕනි වෙනවා. ඉතින් මෙන්න මේ සුළු දේවල් කිහිපෙන් තමයි අපි අද අපේ කෙම් ක්‍රමය කරන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. මේක ඕනෑම වෙලාවක කරන්න පුළුවන්, ඕනෑම ස්ථානයක කරන්න පුළුවන්. විශේෂයෙන්ම නිවස, ව්‍යාපාරික ස්ථානය, එහෙම නැත්නම් ඔබ පූජකවරයෙක් නම් පන්සලේ හෝ පල්ලියේ ඕනම ස්ථානයක ඔයාගේ කාර්යාලයේ ලෙඩ රෝග වලින් ඔයාව ආරක්ෂා වෙන්න මෙන්න මේ දෙක කරන්න පුළුවන්. ඔයා කරන්න ඕනි මෙන්න මේ පිරිසිදුව ගත්ත රෙදි කැබැල්ලට මෙන්න මේ විදියට තියලා මේ රෙදි කැබැල්ලට හරි මැදට වෙන්න මෙන්න මේ ආකාරයට අර ඔයාගේ කුරුඳු කොළ තුන තියාගන්න. මේක හැඩයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනම හැඩයකට තියාගන්න පුළුවන්. ඊට පස්සේදී මෙන්න මේ විදියට උළුහාල් අහුරක්, ඒ වගේම තමයි කොත්තමල්ලි අහුරක්, ඊට අමතරව ඔයාට එනසල් සහ කරාබුනැටි, එනසල් කරල් 4ක්, එනසල් 4ක් විතර, 4ක් 5ක් වගේ පොඩි ප්‍රමාණයක්. ඊළඟට මේ වගේ අත කරාබුනැටි 4ක් 5ක් තියාගන්න ඕනේ වෙනවා. එතකොට මේ කරාබුනැටි එනසල් වගේ දේවල් ගනිද්දි විශේෂයෙන්ම මතක තියාගන්න paludu නෝ දේවල් ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට අරගෙන මේක ඔතන්න ඕනි. මේක ඔතන ගමන් ප්‍රාර්ථනා කරන්න සියලු ලෙඩ බිය, රෝග බිය දුරු වේවා. නිවසට ඔයා තියෙන ස්ථානය අනුව හිතා ගන්න, ව්‍යාපාරික ස්ථානයට, කාර්යාලයට බෝ වෙන රෝග වලින් තියෙන බලපෑම අඩු වේවා, වාසනාවන්ත වේවා, නිරෝගී වේවා කියලා. මෙන්න මේ විදිහට මේක අරගෙන පොට්ටෙනියක් ආකාරයට ගැට ගහ ගන්න අවශ්‍ය වෙනවා. මේ ආකාරයට පොට්ටෙනියක් විදියට ගැට ගහගෙන ඔයාගේ දොරකඩ, මුදුන් දොරකඩ තියන්න පුළුවන්, ප්‍රධාන දොරකඩ උඩ උළුවස්සේ තියන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානයේ උඩ උළුවස්සේ තියන්න පුළුවන්, ඔයාගේ කාර්යාලයේ උඩ උළුවස්සේ තියන්න පුළුවන්. එතකොට මේකෙන් විශ්ව ශක්තියෙන් ගලාගෙන එන වාසනා ගුණයක් වගේම සාමාන්‍ය සිංහල වෛද්‍ය ප්‍රතිකාරවලදී උළුහාල්, කරාබුනැටි, එනසල්, කුරුඳු, මේ වගේ කොත්තමල්ලි, මේ වගේ දේවල් වලින් ඊටමත් වාසනාවන්ත සෞඛ්‍යයක් ලැබෙනවා. ඉතින් මෙන්න මේක ඔයාගේ නිවසේ හරි, ව්‍යාපාරික ස්ථානයේ හරි, කාර්යාලයේ හරි ප්‍රධාන උළුවස්ස උඩින්, ඔයා ඇතුල් වෙන උළුවස්ස උඩින් තියන්න. ඉතින් ඔයා හිතුවත් නැති විදිහට ඔයාට බොහොමයක් ලෙඩ රෝග වලින් සෞඛ්‍ය සම්පන්නව ආරක්ෂාව ලබා දෙනවා. මීට අමතරව ඔයාලට මේකට
කොහොඹ කොළ ටිකකුත් එකතු කරන්න පුළුවන් නම් මම මේ කියන්නේ බෙහෙත් කොහොඹ එක කොහොඹ ටිකකුත් එකතු කරන්න පුළුවන් නම් වඩාත් වටිනවා. ඉතින් මේ විදියට ඒක ඔයාගේ උළුවස්ස උඩින් තියන්න හේතුවත් නැති ප්‍රතිඵල ඔයාට ළඟා කරගන්න පුළුවන්. සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා කියලා හිතාමත් ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා.